Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් එන්නේ හැම වරුන්දකම අපේ law department එකේ පවත්වන Jaffna International Law Conference එකේ මගේ මතක ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්න. ඉවර වෙනකන් වීඩියෝ එක බලන්න. Jaffna University එකේ final year law student කෙනෙක් විදිහට මම ගත කරන අවසාන අවුරුද්ද තමයි මේ. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපේ department එක organize කරපු Jaffna International Law Conference එක මේ පාරක් තිබුණා. පහුගිය දවස් කීපෙම හොඳටම පෑවුවා. අද උදේ ඉඳන් චුට්ටක් වැහපු හින්දා sarees ඇඳගෙන උදේම අපි හිමින් medical faculty auditorium එකට තමයි මේ යන්නේ. Student registration එකත් කරලා auditorium එකේ අපිට ඉඳ ගන්න තැනක් හොය ඇවිදවිද තමයි මේ ඉන්නේ අපි. හැමදාම වගේ ප්‍රබානි, සකුයි, අයෝන්දයි අපි යාළුවෝ සෙට් එකම අදත් එකට තමයි හිටියේ. First year, second year, third year නංගිලා මල්ලා වගේම අපේ බැච් එකේ යාළුවෝ ගොඩක් මේ කන්ෆරන්ස් එකට සහභාගී වෙලා හිටියා. Surana and Surana International Attorneys එක්ක අපේ law department එක එකතු වෙලා කරපු මේ international law conference එකට අපේ university එකේ vice chancellor, එතකොට අපේ faculty එකේ dean, අපේ department එකේ lecturers-ලා ගොඩක් ආරාධිත අමුත්තෝ සහභාගී වුණා. Judges-ලා, retired judges-ලා, ඒ වගේම ගොඩක් වැදගත් resources persons-ලා මේ international conference එකට සහභාගී වුණා. සිංහල සහ tamil traditional dances වලින් law conference එක ආරම්භ වුණේ මෙන්න මේ විදිහට. academics වලට අමතරව ගොඩක් අමතර දක්ෂතා තියෙන අපේම නංගිලා මල්ලිලා ගොඩක් එදා එයාලගේ දක්ෂතා පෙන්නුවා. වෙනම කල්චර් එකක් තියෙන ජැෆ්නා වගේ පැත්තක ඉන්න අපිට අපේකම දැනෙන අපේ සාම්ප්‍රදායික නැටුම් මේ වගේ දකින්නකොට ඇහෙනකොට ඒ දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. සිංහල සහ tamil tradition දෙකම එකට එකතු වෙලා එකම වේදිකාවක මේ වගේ දකින්නකොට ඒ දැනෙන අමුතුම හැඟීම මාරයි. මේ කාලේ පුරාවටම අපිට පේන දේවල් එක්ක අපි හැමෝම ගොඩක් excited වෙලා හිටියේ. ඉස්කෝලේ යන කාලේ මම කැන්ඩියන් ඩාන්ස් කරලා තිබ්බ හින්දා වේදිකාව ඉස්සරහා මේ විදිහට කැන්ඩියන් නටනකොට මට මගේ අතීතේ මතක් වුණා වගේම ආපහු කැන්ඩියන් ඉගෙන ගන්න මගේ හිතේ මාරම ආසාවක් ඇති වුණා. ඇත්තටම අපි ගොඩක් ආසාවෙන් තමයි යාළගේ මේ performance බලාගෙන හිටියේ. මේ welcome speech එක කරන්නේ අපේ law department එකේ අපේ HOD madam, කොසලයි madam. අපි අපිට පුළුවන් විදිහට ලස්සනට ඩ්‍රෙස් කරගෙන ආවා වගේම අපේ lecturers-ලාත් එදා හරිම ලස්සනයි. කොහොමද මම tamil sarees වලට පාට sarees වලට ආස හින්දා එදා මම අපේ lecturers-ලාගෙන් ගොඩක් අමුතුම unique ලස්සනක් දැක්කා.
මේ වෙද්දී අපේ සෙට් එකටම පොඩි බඩගින්නක් ඇවිල්ලා තිබුණේ. ඒ හින්දා හම්බුන පළවෙනි ඉන්ටර්වල් එකේදී අපි මෙඩිකල් ෆැකල්ටි එකේ කැන්ටින් එකට ගියා මොන හරි කන්න හොයාගන්න. කැන්ටින් එකෙන් අපි ගත්ත රෝල්ස් කකා අපි හැමෝම මේ පොඩි චැට් එකක් තමයි දාන්නේ. ඊළඟට අපි ගියේ අද දවසේ ලොකුම වැඩේ කරන්න. ඒ තමයි ෆොටෝස් ගන්න. ළමයි හැමෝම පිස්සුවෙන් වගේ හැමතැනම ෆොටෝස් ගහ තමයි හිටියේ. මේ තියෙන්නේ එදා මම වයිට් සාරි එකේ මම ගත්ත ෆොටෝස් ටිකක්. මේ වෙනකොට ආපහු ඔඩිටෝරියම් එක ඇතුළට එන්න කියලා අනවුන්ස් කළා තමයි තිබුණේ. ඇතුළට යන්න කලින් මම පොඩි මිරර් වීඩියෝ එකක් ගත්තා. කියන්න අමතකුණානේ මෙඩිකල් ෆැකල්ටි එකත් එක්කම තමයි කැම්පස් එකේ AHS එක තියෙන්නේ. මේ තියෙන්නේ ජැෆර් යුනිවර්සිටි එකේ AHS එක. මේ වෙනකොට පොඩ්ඩක් බෝරින් වෙලා හිටියත් hina වෙවි අපි සෙට් එකම කියව තමයි හිටියේ. කන්ෆරන්ස් එකේ පළවෙනි සෙෂන් එක ඉවරන හින්දා මේ vote of thanks එක දෙන්නේ අපි ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර් කෙනෙක්. මේකෙන් පස්සේ අපි කන්න යන්නේ. ලන්ච් බ්‍රේක් එකට අපිට පැටිස් එකකුයි බීමයි හම්බ වුණා. ළමයි ගොඩක් හිටපු හින්දා අපිට මේක ගන්න චුට්ටක් පොර කන්න සිද්ධ වුණා. හම්බ වුණේ පොඩි දෙයක් වුණත් අපි හැමෝම ඒ වෙලාව හැටියට එක මාර විදිහට එන්ජොයි කරා. දැන් මේ පෙන්නන්නේ අපේ සකෝ එයාට හම්බෙච්ච පැටිස් එකේ සයිස් එක. උදේ පාන්දරම නැගිටලා අපිට බත් එකක් උයාගෙන ආපු ප්‍රභානිගේ බත් එක කන්න මමයි ප්‍රභානී අයෝන්දයි සකුයි අපේ දුමිද මල්ලි එකතු වුණා. මේ පටන් ගන්න හදන්නේ අපේ ලෝ කොන්ෆරන්ස් එකේ අවසාන සෙෂන් එක. මේ වෙද්දී නම් අපි හැමෝටම හොඳටම මහන්සි වෙලා තමයි හිටියේ. කොන්ෆරන්ස් එක ඉවරන ගමන් මේ ළමයි හැමෝම ඉක්මනට බෝඩින් වලට යන්නේ. අද හවස මේ තියෙන කල්චර් ඉවෙන්ට් එක බලන්න. අපි හැමෝම අපේ ටැමිල් යාළුවන්ගෙන් ඉල්ලගත්ත පාට ලස්සන සාරිය අඳගෙන කල්චර් ඉවෙන්ට් එක බලන්න ගියා. ඉවෙන්ට් එකට යන්න කලින් අපි හැමෝම අපිට ආසාස විදියට ෆොටෝස් ගත්තා. මේ තියෙන්නේ මම ඇඳගෙන ගියපු සාරිය. හවස කල්චරල් එකේ මම ගත්ත මගේ ෆොටෝස් ටිකක් තමයි මේ. අපේ ජූනියර්ස්ලත් එක්ක අපේ බැච් එකේ ළමයි එක්ක එදා අපි ෆොටෝස් ගොඩක් ගත්තා. ඇතුළට යනකොටම අපිට ඇහුණ මියුසික් අපි දැක්ක ලස්සන කලර්ස් එක්ක මාරම ටැමිල් වයිබ් එකක් තමයි අපිට දැනුනේ. මේ ඉවෙන්ට් එක පුරාවටම අපි දැක්කේ ටැමිල් කල්චර් එක රිප්‍රසන්ට් වෙන විදිහේ ඩ්‍රාමාස්, සොන්ග්ස්, ඩාන්සර්ස් වගේ දේවල්. අපිට හරියට ටැමිල් තේරෙන්නේ නැති වුණත් රාවණ රජුගේ වීරත්වය තමයි මේ පෙන්වන්නේ කියලා අපිට මේ ඩ්‍රාමා එක පුරාවටම හොඳට තේරිලා හිටියේ. ඔඩියන්ස් එකෙන් හම්බෙච්ච රියැක්ෂන්ස් එක අපි හිතපු දේ හරියටම හරි කියලා අපිට තේරුණා. උදේ ඉඳන් මහන්සිය දැනුණත් ඉවෙන්ට් එකට ආවට පස්සේ අපේ මහන්සිය සතුට හින්දාම ටිකක් අඩු වුණා. මේ ලස්සන දවස ගැන මෙමරිස් එකතු කරගන්න ඕන හින්දාම අපේ යාළුවොත් එක්ක පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අමතක කරන්න නැතුව අපි ගත්තා. වෙනකොට ඉවෙන්ට් එකේ පැය දෙක තුනකුත් ගත වෙලා රෑ 12ටත් කිට්ටු වෙලා තමයි තිබුණේ.
ඒ හින්දා අපි මේ ලස්සන දවස ලස්සන ඉවෙන්ට් එක අවසානය කරා එන ගමන් තමයි තිබුණේ. එක්ස්පීරියන්ස් මෙමරීස් ගොඩක් එකතු කරගත්තා. අද අපේ දවස මේ විදිහට හරි ලස්සනට ඉවර වුණා. ආපහු බෝඩිමට යන්න ඕන හින්දා පික්මී එකකුත් දාගෙන අපි හැමෝම අපේ බෝඩින් වලට ආපහු යන්න තමයි මේ හදන්නේ. බොහොම බඩගින්නකින් ඉන්නේ. අරවා සන්දක මහලා කැම්පස් ලයිෆ් එකේ අමතක නොවන ලස්සන දවසක් මම මේ විදිහට තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ආපහු මේ වගේම වෙනස් විදිහේ vlog එකක් අරගෙන මම එන්නම්. එතකන් මම subscribe කරලා සතුටෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.